සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපගේ සිහින විමානයේ YouTube චැනලය වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනාවේ ඔබ සිහිනයකින් බල්ලෙක් දැක්කොත් ඒ පිළිබඳව විස්තර පලාපලයි. ඔබ සිහිනෙන් කළු බල්ලෙකු දුටුවොත් එමගින් පෙන්නුම් කරන්නේ ඔබ අවට සිටින කෙනෙකු ඔබට ද්‍රෝහී වීමක් හෝ වංචාවක් සිදු කරන බවයි. එමෙන්ම සුදු බල්ලෙක් ඔබ දුටුවොතින් එමගින් පෙන්නුම් කරන්නේ මිතුරන්ගෙන් ඔබට ලැබෙන ආදරය, නව ගමනක ආරම්භය හා ජීවිතයේ නව ආරම්භයක් පෙන්නුම් කරයි. ඔබ සිහිනයෙන් බල්ලෙකුට පහර දීමක් හෝ බල්ලෙකු ඔබව හපා කෑමක් සිදු වූ නම් එමගින් පෙන්නුම් කරන්නේ ඔබට පවතින ආරක්ෂිතභාවය නැතිවීමක් හෝ විශාල මානසික ආර්ථික තත්ත්වයක්. එමෙන්ම ඔබ සිහිනයෙන් කුඩා බල්ලෙකු දුටුවොත් එහි අර්ථ වන්නේ ජීවිතයේ නව කාර්යභාරයක් ඔබට ලැබෙන බවයි. එමෙන්ම ඔබට බොහෝ අයගේ ආදරය ලැබෙන බවයි. ඔබ සිහිනයෙන් සාමකාමී බල්ලෙකු දුටුවොත් එය ඔබගේ ජීවිතයේ ඇති විශ්වාසය සහ ආරක්ෂාව පෙන්වයි. එමගින් පෙන්වන්නේ ඔබ වටා හොඳ මිතුරන් පිරිසක් සිටින බවයි. එමෙන්ම සිහිනයෙන් බල්ලෙකු මිය යෑමක් හෝ බල්ලෙකු මරණවා දුටුවොත් එමගින් පෙන්වන්නේ ඔබගේ පැරණ මිතුරෙක්ගේ දුරස් වීමක්, නැතහොත් ඔබගේ විශ්වාස හා සම්බන්ධ අයෙකුගේ නැතිවීමක් හා ඔබගේ ආරක්ෂාවට තර්ජනයක්. එමෙන්ම සිහිනයෙන් බල්ලෙකු ඔබව ආරක්ෂා කරන බව දුටුවොත් එමගින් පෙන්නුම් කරන්නේ ඔබගේ ජීවිතයේ ආරක්ෂකයෙකු සිටින බවයි. එම ආරක්ෂකයා නිසා ඔබ බලයෙන් ඉහළට පත්වෙන බවයි. හොඳයි, ඔබ සිහිනයෙන් බල්ලෙකු දැක තිබේ නම් ඒ පිළිබඳව කමෙන්ට් එකක් දමන්න. අපි ඒ පිළිබඳව සිහිනයේ අරුත ඔබට පවසන්නම්. හොඳයි, තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර මෙම වීඩියෝවට ලයික් කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.